වෙල්කම් ටු ඉන්වෙස්ට් හබ්. අද 2025 නොවැම්බර් 26 බදාදා. අද දවසේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක මොන වගේද කියලා අපි බලමු. ඔයාලට පේනවා අද දවසේ ගත කරන පැයේදී මාකට් එක යම් කිසි විදියකින් පසුබෑමක් වගේම අප්වීමක් තියෙනවා මාකට් එක. ඔයාලට මේ පේන්නේ මාකට් එක අද දවසේදී පේන විදිය ඒත් එක්කම පැයේදී මාකට් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. top 100 coins ටික මේ top 100 වලින් පස්සේ තියෙන coins වල බැලුවාමත් 100යි 200යි අතර තියෙන coins ටික අප්වීමක් තියෙනවා 0.04% අප්වීමක් තියෙනවා මාකට් එකේ top 100 coin පසුබෑමක් තියෙනවා 0.08. ඒ වගේම bitcoin එක ගත්තාම ගත වෙන අද දවස ඇතුළත බිට්කොයින් එක 0.8% ඩවුන් වීමක් තියෙනවා. ඒත් එක්කම ඉතිරියම් ගැන කතා කරනකොට 0.6% ඩවුන්, XRP 2.9% ඩවුන්, ඒක තමයි වැඩිම ඩවුන් වෙලා තියෙන්නේ. BNB 0.4% up, Solana 0.1% down, Tron 0.9% up, Dogecoin 0.1% up, ඒ වගේම Cardano 0.3% down. බිට්කොයින් කෑෂ් එක ගැන කතා කරනකොට 2% අප්වීමක් තියෙනවා. හයිප් 1.8% අප්වීමක් තියෙනවා. මෙහෙම තමයි අද top 20 coins ටික පවතින්නේ. ඒ වගේම ගතවන පැයේදී බිට්කොයින් එක 0.1% down වීමක් වගේම ඉතිරියම් 0.2% අප්වීමක් තියෙනවා. බිට්කොයින් එක ගැන කතා කරනකොට බිට්කොයින් එක දවස ඇතුළත highest gain එක තියෙන්නේ 86814. ඒ වගේම දැනට මාකට් එකේ highest down එක පෙන්වන්නේ 86342. දැනට මාකට් එක පවතින්නේ 86633. ඒ වගේම ඉතිරියම් එක ගැන කතා කරනකොට ඉතිරියම් එක අද දවස් ඇතුළත මාකට් එක highest gain එක පෙන්වන්නේ 2976යි. මාකට් එකේ down එක 2861යි. XRP ගැන කතා කරනකොට XRP එක highestම down එක 2.715යි. ඒ වගේම highestම upවීම 2.722යි. මෙන්න මේ විදිහට තමයි අද දවසේ market cap එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම කලින් කතා කරා Bitcoin, Ethereum, XRP, BNB, Solana, USDC, Tron, Dogecoin, Cardano, Hype, Bitcoin Cash, Chainlink. ඊට පස්සේ මේ ඉසෙට් කෑෂ් කියන එක මම ඔයගොල්ලන්ට කිව්වා මේ ඔයගොල්ලෝ මේක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා. මොකද හේතුව ඉස්සරහට ඒ නිවුස් එක මම පෙන්නන්නම්. පහුවෙච්ච නිවුස් එකක්. ඒගොල්ලෝ කියන්නේ බිට්කොයින් එක අත්හැරියොතින් මේ ඉසෙට් කෑෂ් කියන වගේ කොයින් වලට මිනිස්සු නැඹුරු වීමේ තත්වයක් පෙන්වුම් කරනවා කියලා තමයි කියන්නේ. දැන් මේ ඉසෙට් කෑෂ් එකට ගියොතින් ඉසෙට් කෑෂ් එක පාඩ පේනවා ඇති මාකට් එක යම් කිසි විදියක මාකට් එක ඒ කියන්නේ ගොඩක් ඉහළ අප්වීමක් පෙන්නනවා. ආට පේනවා මේ වම් අත පැත්තේ මේ ඉහළින් පෙන්නනවා ඩොලර් 495ක් විදිහට තමයි ඉසෙට් කෑෂ් එක මේ වෙලාවේ පවතින්නේ. ගත වුණු අවුරුද්දේදී ඉසෙට් කෑෂ් එක අප්වීම පෙන්නනවා percentage එකක් විදිහට 1005ක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඉතාමත් ඉහළ අගයකට ඉසෙට් කෑෂ් එක අප් වෙලා තියෙනවා. මේ තියන්නේ ඉසෙට් කෑෂ් එක පහුගිය දවස්වල ගියපු විදිය. ඊට පස්සේ මට පේනවා ඇති 2025 සැප්තැම්බර් වල ඉඳලා මාකට් එක අප් වෙලා තියෙනවා. මොකද හේතුව මාකට් එක බිට්කොයින් වගේම අනිත් ඒ කියන්නේ මේන් කොයින්ස් ඒවා ඩවුන් වුණාට පස්සේ මිනිස්සු මේ විසෙට් කෑෂ් වගේ කොයින් වලට ගොඩක් වෙලාට පෙළඹිලා තියෙනවා. ඒක තමයි මේ මාකට් එක අප් වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා කතා කරලා තියෙනවා මේ ඉසෙට් කෑෂ් ගැන. මේ කොයින් එක හොඳ කොයින් එකක් කියන විදිහට ගොඩක් අය කතා කරලා තියෙනවා. මේක top 20 coins වල ඇතුළතත් තියෙනවා වගේම මේක හොඳ coin එකක්, token එකක් නෙමෙයි. ඒත් එක්කම කියන්න ඕනේ මේක chart එකට ගිහිල්ලා බැලුවාමත් ඔයාලට පේනවා market එක මේ weekly chart එක ඔයාලට පේනවා market එක ගිහිල්ලා තිබ්බේ මේ සැප්තැම්බර් වල ඉඳලා market එක ඔයාලට පේනවා මේ RSI එක ඔයාලට පේනවා මේ highest අප්වීමක් පෙන්වුම් කරනවා. ගේන් එකක් විදිහට ගත්තොතින් අගෝස්තු 18 ඉඳලා මාකට් එක අප් වෙලා තියෙනවා. අගෝස්තු 18 ඉඳන් 2019ක් වෙනකම් මාකට් එක අප් වෙලා තියෙනවා. ඒක හොඳ පොසිටිව් සිග්නල් එකක්. බිට්කොයින් ඒ වගේම XRP, Ethereum වලට මිනිස්සුන්ගේ පෙළඹවීම වෙනස් වෙලා තියෙනවා මේ වගේ ඉසෙට් කෑෂ් නිසා.
මාකට් එක අද දවසේදී සෙට් කෑෂ් එක ඊයේ දවසේ අද දවසේ දෙකේම මාකට් එක ඩවුන්. ඒ වගේම ඒක ගැන කතා කරනකොට ඔයාලට මේක පේනවා මෙතනින් පැහැදිලිවම මාකට් එක ඩවුන් වීමක් තියෙනවා. මේ මාකට් එක ඩවුන් වුණාට ඉසෙට් කෑෂ් එක හොඳ කොයින් එකක්. මාකට් එක ඩවුන් වෙන්න හේතුව අනිත් මාකට් ඉසෙට් කෑෂ් එක වගේම අනිත් කොයින් උත් ඩවුන්ස් වෙලා තියෙනවා මේ දවස්වල. නමුත් මේක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. CMC එක ගැන ඉන්ඩිකේටර් එක ගැන කතා කරනකොට CMC ඉන්ඩිකේටර් එකේ අද දවසේ පවතින 15ක් විදිහට තමයි මේක පෙන්වන්නේ. ඊයේ දවසෙත් පෙන්නුවේ 15ක් විදිහට. ලාස්ට් වීක් එකේ 16යි. දවස් දෙක ඇතුළත මාකට් එක ඩවුන් වීමක් තිබ්බට CMC ඉන්ඩිකේටර් එක පෙන්වන්නේ 15ක් විදිහට. ඒ කියන්නේ තාමත් තියෙන එක්ස්ට්‍රීම් ෆියර් එකක්. නමුත් මාකට් එක සුපුරුදු විදිහට මාකට් එක කලින් විදිහේ තත්ත්වයටම එන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් ලෝන් ට්‍රේඩ් වලට යනවා නම් මේ දවස්වල පොඩ්ඩක් හොඳටම ඇනලයිස් කරලා ඔයගොල්ලන්ගේ කොයින්ස් ටෝකන් තියෙනවා නම් ඒව ඇනලයිස් කරලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. මම කිව්ව පළියට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ ඇනලයිස් කරන කොයින් වේවා ටෝකන් වේවා ඔයගොල්ලන්ගේ ඇනලයිස් කරන සපෝට් වලට ඇවිල්ලා තියෙනවද නැත්නම් රෙසිස්ටන්ට් වලද ඉන්නේ ඒව ගැන අයිඩියා එකක් අරගෙන ඔයගොල්ලෝ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. CMC all coin session එක 25ක් විදිහට තමයි පෙන්වන්නේ. ඊයේ දවසේ 23යි. අද දවසේ 25යි. දවස් දෙක ඇතුළත දෙකක 23 ඉඳන් 25 වෙනකන් අප් වෙලා තියෙනවා. ඒක හොඳ නිවුස් එකක්. තාම තියෙන Bitcoin session එක පැත්තේ. මේ top coin වල ගත්තහමත් මේ දෙවෙනියට ඉන්නවා EZ Cash. ඒක මේ Astro තමයි ඉන්නේ එකට. ඒ වගේම දෙවෙනියට ඉන්නවා EZ Cash top 100 coins වල උඩින්ම ඉන්නේ මේ දෙක. ඔයගොල්ලෝ පොඩි අවධානයකින් ඉන්න මාකට් එක යම් කිසි විදියකින් වෙනස් වුණොත් EZ Cash එක අප් වෙන්නත් පුළුවන්. චුට්ටක් ඒක ගැන අවධානයෙන් ඉන්න. ක්‍රිප්ටෝ RSI ඉන්ඩිකේටර් එකට අනුව අද දවසේ තියෙන්නේ 49.03ක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඒක good news එකක්. 50න් උඩ තියනවා නම් ඕ බොත් එකකට යන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා. තාම තියෙන 49.03 ඕවර්සෝල්ඩ් එකට පොඩි වෙනසක් තියෙනවා. ඕවර්සෝල්ඩ් එක 0.5ක්. ඒ කියන්නේ ඕ බොත් එක 2.7ක් විදිහට තමයි පෙන්වන්නේ. BTC එක ගත්තාම ගත වෙච්ච පැයේදී 42.34ක් විදිහට තමයි පෙන්වන්නේ RSI එක. XRP ගත්තාම පෙන්වන්නේ 38.4ක් විදිහට. Ethereum ගත වුණ පැයේදී 45.88ක් විදිහට තමයි පෙන්වන්නේ. මාකට් එක ගොඩක් වෙලාවට හොඳ තත්ත්වයක ඉන්නවා. BTC, Ethereum, XRP, Solana, Dogecoin, Hype, Cardano මේ කියන ඔක්කොම coins ටික හොඳ තත්ත්වකින් තියෙන්නේ. මාකට් එක රිවර්සල් වෙන්න සූදානම් විදිහට තමයි පේන්නේ RSI ඉන්ඩිකේටර් එකට අනුව. අපේ coin glass පැත්තට ගියොත් මාකට් එකේ liquidation එක ගත්තාම අද දවසේ තියෙන්නේ long position එක ගොඩාක්ම ඉහළින් පෙන්වන්නේ. BTC මාකට් එක පෙන්වන්නේ මිලියන 78කට වඩා වැඩි. ඒ කියන්නේ 79කට ආසන්න වෙන්න liquidation එක තියෙනවා. Ethereum එක ගත්තාම liquidation එක 52යි මිලියන 52ක් විදිහට තමයි පෙන්වන්නේ. Solana මිලියන 20ක් විදිහට, other coins විදිහට මිලියන 19ක් විදිහට තමයි පෙන්වන්නේ. BTC එක ගත්තාම BTC එක liquidation එක long position එක ගත්තාම මිලියන 44.47ක් වගේම short position එක ගත්තාම මිලියන 34.37ක් විදිහට තමයි පෙන්වන්නේ. Ethereum එක ගත්තාම liquidation එකේ long position එක මිලියන 27.5යි, short position එක මිලියන 25.2යි. මාකට් එක ගත වෙන අද දවසේදී යම් කිසි විදිහට පසුබෑමක් තිබ්බට මේක long position එකට ගොඩක් ඉතාමත් ඉහළ පැත්තකට යන්නේ. ඒ කියන්නේ මාකට් එක ගොඩක් දුරට මේ week එකකින් පස්සේ මාකට් එක අප් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඔයාට කියන්න ඕනේ ලෝකේ අද වෙනකොට මේ Bitcoin එක සම්බන්ධව මිනිස්සු වගේම රජයන් මාර විදියට, ඒ කියන්නේ ඉතාමත් ඉහළ විදියට නැඹුරුතාවයක් පෙන්වුම් කරනවා. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි අද දවසේදී මේ කියලා තියෙනවා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඒගොල්ලෝ ක්‍රිප්ටෝකරන්සි ETF එකක් හරහා ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් මිලදී අරගෙන ඒගොල්ලොන්ගේ
රඳවාගෙන තියාගන්නවා කියලා අද නිවුස් එකක් විදියට කොයින් ඩෙස්ක් එකේ සඳහන් කරලා තියෙනවා. රජයක් විදියට ඩොලර් මිලියන 5ක ක්‍රිප්ටෝකරන්සි ළඟ තියාගන්නවා කියන්නේ ඒක ඩොලර් මිලියන 5ක් කියන්නේ ඉතාමත් පුඩා ඒ කියන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්. ඒ වුණාට ගවර්න්මන්ට් එකක් යම්කිසි විදියකින් තියාගන්න රඳවාගෙන තබා ගන්න කෑෂ් ඒ වගේම ගෝල්ඩ් ඊට පස්සේ බොන්ඩ්ස් වගේ දේවල් ඒකේ පළමු පිරියවරක් විදියට මේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගවර්න්මන්ට් එකක් විදියට පළවෙනි වතාවට ඩොලර් මිලියන 5ක් රඳවාගෙන තියාගන්නවා. ඒක ක්‍රිප්ටෝ කරන්සි වල අනාගතයේ පොසිටිව් කියලා පෙන්වන්න පුළුවන් හොඳම ඉන්ඩිකේටර් එකක්. ඔගොල්ලොන්ට දැන් තේරෙනවා ඇති ඒ කියන්නේ ලංකාවේ වගේ ඉතාමත් ඒ කියන්නේ කුඩා රටක මේ වගේ දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරාට ලෝකය අද මේ වෙනකොට මේ ක්‍රිප්ටෝ කරන්සි වේවා ඒ කියන්නේ තාක්ෂණය සම්බන්ධයෙන් ගොඩාක් අවධානය යොමු කරගෙන තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ ටෙක්සාස් ප්‍රාන්තය ක්‍රිප්ටෝ කරන්සි ඩොලර් මිලියන 5ක් රඳවා ගන්න තීරණය කරලා තිනවා අද. ඒ වගේම කියන්න ඕන මේ Bitwise කියන සමාගම ලොන්ච් කරලා තිනවා Dogecoin වලට ETF එකක්. ඒ කියන්නේ ETF එක කියන්නේ Exchange Trade Fund එකක්. ඒ කියන්නේ ගොඩක් අය මේ ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ ට්‍රේඩ් කරන කට්ටිය නෙමෙයි ගොඩක් ඔය වේල්ස් කියන ගොඩක් ඉහළ ඔය කොටස් වෙළඳ පොළවල් වල ආයෝජනය කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් දැන් බිට්කොයින් වලට මාරු වෙමින් තියෙනවා. ඒක නිසා ඒගොල්ලොන්ට යම්කිසි විදිය බයක් තිබිලා තියෙනවා මේ Binance platform එක, Bybit platform එක, ඒ වගේම KuCoin කියන ඔය platform වල හරහා ට්‍රේඩ් කරනවට වඩා ඔය ට්‍රැඩිෂනල් විදියට ඒ කියන්නේ ETF ක්‍රමයක් කරා ඒ කියන්නේ ඔය කොටස් වෙළඳ පොළවල් වල තියෙනවා ETF එකක් කරා තමයි ඒ කියන්නේ බාස්කට් එකක් විදියට ඒක යම්කිසි විදියට ගැඹුරු අර්ථයක් තියෙනවා. මම ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ ETF ක්‍රමයක් කරා මේ ට්‍රේඩ් කරන්න මේ Dogecoin එක ලොන්ච් කරලා තියෙනවා. ඒගොල්ලෝ Dogecoin එක ලොන්ච් කරලා තියෙන්නේ BWOW කියන විදියට තමයි ETF එක නිකුත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ අඟහරුවාදා ඉඳලා ඒගොල්ලෝ ඇමරිකාවේ නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අඟහරුවාදා දවසේ ඉඳලා BWOW කියන විදියට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ගොඩක් දුරට මිනිස්සුන් ඒ කියන්නේ මිනිස්සුන්ගේ පෙළඹවීම තිබ්බේ ඔය බිට්කොයින් එකට පෙළඹීම වගේම අනිත් ඇල්කොයින් ඒ කියන්නේ XRP Solana ඊට පස්සේ මේ වගේ Dogecoin යන දේවල් වලට ETF through දැන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි වල අනාගතයේදී ලොකු පෙරලියක් වෙන්න පුළුවන්. Dogecoin කියන්නේ සාමාන්‍යයෙන් හොඳ coin එකක්. ඒක තාම අප් වෙමින් පවතින එකක් සත ගණන් වල තියෙන්නේ. ඒක නිසා දැන් ඒ කියන්නේ Dogecoin එකටත් ETF නිකුත් කරනවා වගේම ඉස්සරහට අනිත් altcoins වලටත් ETF නිකුත් වෙයි. ඒක ක්‍රිප්ටෝ කරන්සි වලට අනාගතයට පොසිටිව් නිවුස් එකක්. ඒ වගේම මේකත් වැදගත් නිවුස් එකක්. මේ BlackRock සහ මේ Fidelity කියන්නේ මේ මම ඊයේත් කතා කරා මේ BlackRock ගැන. BlackRock කියන්නේ කවුද කියන එක කවුද කියලා. මේ පුද්ගලයන් දෙන්න මේ බිට්කොයින් එක පහත වැටීම වෙලාවේදී පහත වැටිලා තියෙන වෙලාවේදී බිට්කොයින් මිලදී ගන්න සැලසුම් කරලා තිනවා. ඒත් එක්කම මේ JD Morgan කියන මේ බැංකුව මේ JD Morgan කියන්නේ ඇමරිකාවේ ඉතාමත් ප්‍රසිද්ධ කියන්නේ නිව්යෝර්ක් වල මේන් බ්‍රාන්ච් එක තියෙන ප්‍රසිද්ධ බැංකුවක්. මේගොල්ලෝ දැන් කතා කරනවා මේ සාර්වාර්ථිකය නැත්නම් මේ මැක්‍රෝ ඉකොනොමික් එකට මැක්‍රෝ ඉකොනොමික් එකේ සිදුවන යම්කිසි බලපෑම් ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක, ලික්විඩේෂන් එක, ඒ වගේ දේවල් ඉන්ට්‍රස්ට් රේට් එක ඒ වගේ දේවල් මේ ක්‍රිප්ටෝ මාකට් එකටත් බලපෑම් එල්ල කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දැන් මේ JD Morgan කියන මේ බැංකුව විසින් කතිකාවතක් ඇවිල්ලා තියෙනවා. අනාගතයේ මේ ක්‍රිප්ටෝ මාකට් එක කොච්චර බලපෑමක් එල්ල කරනවද කියන එක පිළිබිඹු කරනවා. ඒත් එක්කම ඒ වගේම මේක තව වැදගත් දෙයක් තියෙනවා. රුසියාව ඒගොල්ලෝ මේ ක්‍රිප්ටෝ කරන්සි වලට තියෙන නීති සම්පාදන යම් කිසි විදියකින් ලිහිල් කරන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සමහරක් අය කතා වෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ පිරමීඩ් එකක්ද දන්නේ නැහැ අරවයි මේවා කියලා. ඒ වුණාට ලංකාවේ ඒක කතිකාවත යම් කිසි විදියකින් පල්ලෙහා මට්ටමක තිබ්බට අද ක්‍රිප්ටෝ කරන්සි වලට තියෙන ඉතාමත් ඉහළ පිළිගැනීමක් ඇමරිකාවේ
ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 5ක් මිලදී ගන්නවා. ඒ වගේම මේ බ්ලැක් රොක් සහ මේ ෆිඩෙලිටි කියන පුද්ගලයන් බිට්කොයින් පල්ලෙහා මට්ටමේදී මිලදී ගන්නවා. JD Morgan කියන නිව්යෝක් වල තියෙන ඉතාමත් ප්‍රසිද්ධ බැංකුව විසින් කියන්නේ ඒගොල්ලෝ කතා කරනවා මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට යම් කිසි විදිහට ඉන්ෆ්ලේෂන් එක ඊට පස්සේ ඉන්ට්‍රස්ට් රේට් එක ලික්විඩේෂන් එක මත ක්‍රිප්ටෝකරන්සි මාකට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක මේ මැක්‍රෝ ඉකොනොමික් එකේ ඇතුලේ ඒගොල්ලෝ කතිකාවතත් ගෙනියනවා මේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධව. ඒත් එක්කම රුසියාව මේ ක්‍රිප්ටෝකරන්සි වලට පනවල තිබ්බ ඉහළ නීති දැන් එන්න ලිහිල් කරමින් පවතිනවා. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ලෝකේ අද වෙනකොට ක්‍රිප්ටෝකරන්සි වලට තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියන එක. අපි BTC මාකට් එකට ගියහම BTC එකේ මේ වීක්ලි chart එක ඔයගොල්ලන්ට පේන්නේ. තාමත් මාකට් එක කියන්නේ RSI එක තියෙන්නේ 50න් පල්ලෙහා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලිව පේනවා 50න් පල්ලෙහා තියෙන RSI එක. ඔයගොල්ලෝ ඒ කියන්නේ මාකට් එක දැන් ඉන්නේ සපෝට් එකක. මම ඔයගොල්ලන්ට ඊයේ කිව්වා මෙන්න මේ සපෝට් එකේ තියෙන්නේ. ඒ සපෝට් රේන්ජ් එකයි මේ රෙසිස්ටන්ට් එකයි අතර මාකට් එක කන්සොලිඩේට් වෙන්න පුළුවන්. මාකට් එක තාම හරියට සිග්නල් එකක් නැහැ මාකට් එක රිවර්සල් වුණා කියලා වීක්ලි chart එකේදී. ඒ වුණාට මේක මං හිතනවා මේ 85000 කියන්නේ මේ මාකට් එකේ සපෝට් එක කියලා මං විශ්වාස කරනවා. මාකට් එක මෙතන ඉඳලා අප් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ඇනලයිස් එක අනුව ඔයගොල්ලෝ තීරණය කරන්නේ මාකට් එක අප් වෙනව නැද්ද කියලා. මේක මගේ ප්‍රෙඩික්ෂන් එක මම දකින විදිය. මම කියන්නේ සිග්නල් එකක් නෙමෙයි මාකට් එක දැනට පවතින්නේ මෙන්න මේ විදියට. මාකට් එක ඉදිරියේදී දකින නිවුස් එක බ්ලැක් රොක් වගේ කට්ටිය බිට්කොයින් මිලදී ගැනීමත් එක්ක මිනිස්සු පෙළඹ වේවි. ක්‍රිප්ටෝකරන්සි ඒ වගේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ BTC මාකට් එකට ආයමත් එන්ටර් වෙන්න. ඒක නිසා මාකට් එක ගොඩක් දුරට මේක සපෝට් එකක් වෙනවා 85000 කියන දේ. මම හිතනවා මේක මාකට් එක ඉදිරියේදී අප් වෙන්න පුළුවන් කියලා. ඉතිරියම් එක ගැන කතා කරනකොට ඉතිරියම් මාකට් එක මේ වෙලාවේ තියෙන්නේ bearish ඒ කියන්නේ red candle එකක්. ඒ කියන්නේ bearish candle එකක් පේන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ රේන්ජ් එකේදී මේක සපෝට් එකක් වුණොත් මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා ඊදවසේ කිව්වා. තාම සපෝට් එක ඒ කියන්නේ මේක සපෝට් එකක් විදිහට හරියට පැහැදිලිව ගන්න අමාරුයි. ඒ වුණාට මේක සමන් කියන මේක සපෝට් එකක් වෙන්න පුළුවන්. මෙතනින් එහාට අද දවසේ මාකට් එක ඩවුන් වුණාට ඉතිරියම් එක මාකට් එක අප් වෙන්න පුළුවන්. මොකද බ්ලැක් රොක් ඉතිරියම් මිලදී ගත්ත ඉතාමත් ඉහළම ප්‍රමාණයකින්. ඒ වගේම අනිත් මිනිස්සු ඒ කියන්නේ අනිත් රටවල් වෙනුත් ඒ කියන්නේ අනිත් ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ අනිත් ට්‍රේඩර්ස්ලාත් ඒ සම්බන්ධ යම්කිසි අවධානයක් තියෙනවා. ඉතිරියම් මාකට් එකත් අප් වෙන්න පුළුවන්. XRP මාකට් එක ගැන කතා කරනකොට XRP එක මේ ඊයේ දවසේ මම ඔයගොල්ලන්ට කතා කරපු ඒව ටිකම තමයි තියෙන්නේ මේ විදියට. අද දවසෙත් bearish candle එකක් build up වෙනවා. ඊයේ දවසෙත් bearish candle එකක් build up වුණේ. ඒක නිසා මාකට් එක යම්කිසි විදිහකින් අද දවස් දෙක අදයි ඊයේ දවස් දෙක මාකට් එක ඩවුන්. නමුත් මේක XRP මාකට් එක ගොඩක් වෙලාවට ඉන්නේ සපෝට් එකක. මාකට් එක අප් වෙන්න පුළුවන්. අප් වුණොත් මාකට් එක මෙන්න මේ කියන රේන්ජ් එකට ඉතාමත් යන්න පුළුවන්. ඒක ගැන අවධානයෙන් ඉන්න. ප්‍රසන්ටේජ් එකක් විදිහට ගත්තොත් 73ක ගේන් එකක් ගන්න පුළුවන් XRP මාකට් එකෙන්. සුයි ගැන කතා කරනකොට අද දවසේ සුයි මාකට් එක අද දවසේ පෙන්වන්නේ රෙඩ් කැන්ඩල් එකක් විදිහට. ගත වෙච්ච දවස් 3ේදී මාකට් එක bearish කියන්නේ ගත වෙච්ච දවස් 3ේ මාකට් එක බුල් බැක් එකක් තිබ්බා. RSI එක තියෙන්නේ 50න් පල්ලෙහා මේ වෙනකොට. මේක RSI එක මේක පල්ලෙහෙන් තියෙන්නේ මේ වෙනකොට ඉන්ඩිකේටර් එක තියෙන්නේ 33 මාකට් එක RSI එක යටින් තියෙන නිසා ඔයාලට මේක පැහැදිලිව පේන්නේ මාකට් එක යටින් තියෙන නිසා මේකත් මාකට් එක දැනට ඩවුන් වෙලා තියෙන්නේ මාකට් එක අප් වෙන්න පුළුවන් මොකද හේතුව RSI එක පල්ලෙහෙන් තියෙන නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න ඔයගොල්ලන්ගේ ඇනලයිස් එක හරියට ඇනලයිස් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රෙඩික්ෂන් එක අනුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. Solana මාකට් එකත් ඉන්නේ හොඳ සපෝට් එකක. ඒක නිසා බය වෙන දෙයක් නෑ. අද දවසේ මාකට් එක රෙඩ් කැන්ඩල් එකක් බිල්ඩ් අප් වෙනවා. නමුත් ගත වුණු දවස් 3ේදී මාකට් එක බුල් බැක් එකක් තිබ්බේ. අද දවසේ රෙඩ් කැන්ඩල් එකක් වුණාට මාකට් එක මං කියනවා වගේම මාකට් එක අප් වෙන්න පුළුවන්.
මේ විදිහට තමයි අද දවසේ මාකට් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇනලයිස් කරන්න ඕන මොන හරි කොයින්ස් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩක් දෙනා මේක බලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා මේක ෂෙයා කරන්න. අපි ඉදිරියටත් මේ වගේම නිවුස් ගේනවා. ඔයගොල්ලන්ට මොන හරි දේවල් තියෙනවා නම් දැනගන්න කමෙන්ට් කරන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් මට කතා කරන්න. කොයින්ස් ගැන ඕගොල්ලොන්ට අලුතෙන් තියෙන ඇල් කොයින්ස් ගැන මොන හරි කොයින්ස් තියෙනවා නම් ඕගොල්ලෝ මට කියන්න මෙන්න මේ කොයින් එක මොන වගේ තත්ත්වයකද ඉන්නේ මම ඒක ඊළඟ වීඩියෝ එකේදී ඒ කොයින්ස් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්නම් හෙට දවසේ තායත් හමුමු එතකන් ඕගොල්ලන්ට thank you